good luck all of you. සියලු දෙනාටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ asking for opinions. යම් කිසි කෙනෙක්ගෙන් අදහසක් විමසන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නයි අද අපි යන්නේ. හොඳයි. අපි අදහස් විමසද්දී භාවිතා කරන වාක්‍ය රටා කීපයක් තියෙනවා. බලමු. What do you think about this problem? ඔයා මොනවද මේ ප්‍රශ්නය ගැන හිතන්නේ කියලා අපිට අහන්න පුළුවන්. ඒ වගේම what do you think of my new house? ඔයා මොකක්ද හිතන්නේ මගේ අලුත් ගෙදර ගැන? Do you have any thoughts on that? ඔයාට මොකක් හරි සිතුවිල්ලක් අදහසක් තියෙනවද ඒ ගැන කියලා අහන්න පුළුවන්. How do you feel about that? ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? How do you feel about that? ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? What is your opinion? මොකක්ද ඔයාගේ අදහස? What is your opinion? මොකක්ද ඔයාගේ අදහස? Do you have any idea? ඔයාගේ මොකක් හරි අදහසක් තියෙනවද? Do you have any idea? ඔයාගේ මොකක් හරි අදහසක් තියෙනවද? Do you have any opinion on this matter? ඔයාගේ මොකක් හරි අදහසක් තියෙනවද මේ කාරණාව ගැන? matter කාරණා. ඔයාගේ මොකක් හරි අදහසක් තියෙනවද මේ කාරණාව පිළිබඳව? මේ වගේම අපිට මේවත් අහන්න පුළුවන්. What is your view? මොකක්ද ඔයාගේ දැක්ම? ඔයාගේ තීරණය, ඔයාගේ දැක්ම මොකක්ද කියලා what is your view කියලා අහන්න පුළුවන්. Please tell me your opinion on this subject. කරුණාකරලා මට කියන්න ඔයාගේ අදහස මොකක්ද මේ කාරණාව ගැන? Please tell me your opinion on this subject. අපිට ඒ වගේම අහන්න පුළුවන්. What is your opinion about that? මොකක්ද ඔයාගේ අදහස මේ ගැන? What is your opinion about that? Can you give me your thoughts on the report? Can you give me your thoughts on the report? ඔයාගේ අදහස, ඔයාගේ කාරණාව මට දෙන්න පුළුවන්ද? What are your feelings about his behavior? ඔයාට මොකක්ද දැනෙන්නේ ඔහුගේ හැසිරීම පිළිබඳව? ඔයාට මොකක්ද දැනෙන්නේ? ඔබට මොකක්ද දැනෙන්නේ ඔහුගේ හැසිරීම පිළිබඳව? I'd like to hear your view on this matter. මම කැමති ඒක අහන්න. ඔයාගේ අදහස මොකක්ද ඒ කාරණාව පිළිබඳව? I'd like to hear your views on this matter. හරිම ලස්සනට කතා කරන්න පුළුවන් වාක්‍ය රටා කීපයක් තමයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේවා හොඳින් ස්ටඩි කරන්න, අධ්‍යයනය කරන්න. ඒ වගේම අපේ channel එකත් එක්ක හැම වෙලාවෙම රැඳී ඉන්න. ඔයාලට නොමිලේම ඉංග්‍රීසි අධ්‍යයනය කරන්න මේ මඟ පෑදෙන යාළුවන්ට කියලා අපිව subscribe කරන්න. හැමෝටම ඒ බව දැනුම් දීලා ඒ දේවල් සිදු කරන්න. හොඳයි, සුබ දවසක්.